ජාතික අධ්‍යාපන ආයතනය අපේ රටේ දරුවන්ගේ මුල්ලමාවිය සංවර්ධනයට සුවිශාල දායකත්වයක් සපයනවා. ඒ සඳහා මුල්ලමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. අද ඉන්සයිඩ් NI තුලින් ඔබ දැනුවත් කරන්නේ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන් ජාතික මුල්ලමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳවයි. ජාතික මුල්ලමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳව අද සාකච්ඡා කරන්නට අප හා එක් වෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මුල්ලමාවිය සහ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ හිටපු අංශ ප්‍රධානී ඒ වගේම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සමාජික ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මිය ඒ වගේම සහභාගී වෙනවා ජාතික අධ්‍යාපන ආයතනයේ මුල්ලමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයා. අපි ඔබ දෙපළම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මම ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මියගෙන් අහන්න කැමතියි. මුල්ලමාවිය අධ්‍යාපනයට විෂයමාලා රාමුවක් අවශ්‍යයි. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. අපිට මෙච්චර කල් විෂයමාලාවක් තිබුණෙත් නෑනේ. ඉතින් විෂයමාලා රාමුවක් හරි එහෙම නැත්නම් කිසියම් නිර්දේශ හරි ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරනකොට අවශ්‍ය වෙනවා. නැත්නම් එක එක්කෙනා Tamanට ඕනේ දේවල් කරන්න පුළුවන්. හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කෙසේ කළ යුතුද පිළිබඳ අදහසක් නැතුව. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි ගුරුවරුන් මුණ පාන දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීමක් තියෙනවා අකුරු ලියන්න කියන්න උගන්වන්න කියලා. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ඊටාම වැදගත්ම දේ තමයි ළමයිගේ චිත්තවේගී හා සමාජීය සංවර්ධනය. අකුරු ලියන්න කියන්න බැරි එක හෝ වෙනත් ගණිතය වගේ දේවල් හෝ පසුකාලීනව වුණත් ළමයෙකුට දියුණු කරන්න පුළුවන්. වැඩිපුර කාලය යොමු කරලා ඒ පැත්තෙන් ළමයෙකුට අල්ලගන්න පුළුවන්. හැබැයි සමාජීය හෝ චිත්තවේගීය වශයෙන් මේ කාලය තුල යම්කිසි අඩාල වීමක් වුණොත් කවදාක්වත් ඒක අපව අල්ලන්න බෑ. ඒක නිසා තමයි කොච්චර ඉගෙන ගත්තත් සමාජයට ගියාට පස්සේ වැඩ කරන්න සමාජයේ කටයුතු කරන්න බැරි අසාර්ථක පුද්ගලයන් බවට අපිට දකින්න හම්බ වෙනවා. හුඟක් උගත් ඒත් සමාජයේ වැඩ කරන්න බෑ. දෙමව්පියන්ගේ මේ බලකිරීමත් එක කාරණයක් විෂයමාලාවක් අවශ්‍යයි කියන එක. අනිත් එක ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනකොට හෝ ක්‍රියාත්මක කරනකොට හෝ ඒකට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒතකොට විෂයමාලාවක් දුන්නාම තමයි යම්කිසි පිළිවෙලක් අනුව ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේ විෂයමාලාව ඇත්තටම දිවාසුරුකම් මධ්‍යස්ථාන වලට උනත් තියෙන එක හොඳයි. ඒතකොට දිවාසුරුකම් මධ්‍යස්ථානයේ උනත් ළමයා සමග කටයුතු කරනකොට කොයි ආකාරයටද කටයුතු කරන්නේ කියන එක දන්නවා. මොකද මොලේට මේ වෙලාවේ තමයි අවශ්‍ය වෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට්ස් කියලා. දායකත්වයන් දෙන දේවල් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කාලේදී මොනේ සංවර්ධනයට. එතකොට මේ විෂයමාලාවෙන් විධිමත්ව කොහොමද ළමයාගේ මේ මොලේ සංවර්ධනය උදව් කරන්නේ කියන එක පිළිබඳව යම්කිසි සහායක් ගුරුවරුන්ට ලබා දෙනවා. ඒ නිසා තමයි අපි රාමුව කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මිය ප්‍රකාශ කළ දෙයින්ම මම කැමතියි අපේ හිටපු අධ්‍යක්ෂතුමන් මේ පිළිබඳව දක්වන අදහස දැනගන්න. මම හිතනවා මේ විෂයමාලා රාමුව අවශ්‍ය දරුවන්ට දරුවන්ගේ සමස්ත සංවර්ධනයට උදව් කරන්න. මොකෝ දරුවන්ගේ සමස්ත සංවර්ධනය පිළිබඳ අදහසක් නැත්තම් පෙර පාසලේ ගුරුතුමියට හැකි වෙන්නේ දරුවන්ගේ අනාගතය සඳහා උපකාර කරන්න. එතකොට දරුවන්ට ලැබෙන මුල්ම ඉගෙනුම් අත්දැකීම් ලැබෙන නිවසේදී ඊළඟට මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය. එතකොට මේ මධ්‍යස්ථානයේ ගුරුතුමිය මවට වඩා ලොකු අවබෝධයක් තිබිය යුතුයි දරුවන්ගේ ස්වභාවික ඉගෙනුම්. ඒ කියන්නේ ගුරුතුමියක් හිටියත් නැතත් ගෙදර හිටියත් දරුවෝ ඉගෙන ගන්න. ඒක දරුවන්ගේ ජීවී ක්‍රියාවලිය. ඒකට හොඳටම උදව් කරන්නේ කොහොමද කියලා මඟ පෙන්වන ශාස්ත්‍රීය ලේඛනයක් විදිහට මේ රාමුව අවශ්‍යයි කියන එකයි
මගේ අදහස. දරුවන්ගේ ස්වාභාවික ඉගෙනුමට වඩාම අවබෝධයෙන් සහ බුද්ධිමත්ව මැදිහත් වන්නේ කෙසේදයි කියලා අපේ මුල්ලාමාවිය ගුරුතුමියන්ට කියා දෙන ජාතික මට්ටමේ මඟ පෙන්වීමක් විදිහට මේ ලේඛනය ගැන මට සඳහන් කරන්න පුළුවන්. මේ විෂයමාලා රාමුව මේ ඔබට පේනවා ඇති. ජාතික මුල්ලමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව. නමුත් අපි සාමාන්‍යයෙන් ආචාර්ය තනගල මහත්මිය කතා කරන්නේ පෙර පාසල් අධ්‍යාපනය කියලා. ඇයි දැන් පෙර පාසල් අධ්‍යාපනයේ සහ මොකක්ද මේ මුල්ලමාවිය කියලා වචන දෙකක් භාවිතා කරලා ඇයි මේ අධ්‍යාපන රාමුව එහෙම නැත්නම් ඇයි එහෙම වචන දෙකක් තුලින් මෙය නිර්වචනය කරන්නේ එහෙම නැත්නම් මේ රාමුව සකසා තියෙන්නේ? ඔබ කියන එක හරි. ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ රටවල් පෙර පාසල් අධ්‍යාපනය වෙන් කරලා අරගෙන කතා කරනවා නැත්නම් හඳුන්වනවා. නමුත් මුල් ළමාවිය කියලා හඳුන්වන්නේ මව්කුස පිළිසඳගත් කාලේ ඉඳලා වයස අවුරුදු 8 දක්වා කාලයක තමයි ජාත්‍යන්තර වශයෙන් දීලා තියෙන නිර්වචනය මුල් ළමාවියට. ඒකට හේතුවක් තියෙනවා. එක හේතුවක් තමයි මං හේතු ගන්නවක් තියෙනවා එකක් විතරක් කියන්නම්. එක හේතුවක් තමයි මේ කාලය තුලම ළමයින් තුල තර්කානුකූල චින්තනය අපි අපේක්ෂිත වැඩිහිටියෙක් වෙන එහෙම නැත්නම් ඊට එහා 8ට එහා වයසේ ළමෙක් තරමට වර්ධනය වෙලා නැහැ. ඉතින් ඒ වගේම වයස අවුරුදු 8 දක්වා කාලය තුල බොහෝ දුරට ළමයි ඉගෙන ගන්නේ ක්‍රියාවෙන් අවබෝධය කියලා අපි කියන්නේ. එතකොට යමක් කිරීමෙන් තමයි උන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මව්කුස පිළිසිඳගත් කාලයත් ළමාවියටම එකතු කරලා මේ කාලයම මුල් ළමාවිය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ කාලෙන් අපේ රටත් බොහෝ රටවලුත් ළමයි මේ පෙර පාසල් යන්නේ වයස අවුරුදු 3ත් 5ත් අතර කාලය. සමහර රටවල් තියෙනවා වයස අවුරුදු 6 දී ළමයි පෙර පාසලට ඇතුල් වෙන. ඉතින් පෙර පාසලත් ඇතුල් වෙලා තියෙනවා. නමුත් මේකෙදී මේක වෙන් කරලා අපිට ගන්න බෑ. අධ්‍යාපනය ගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා අවදියත් එකතු කරලා. ඉතින් ඒ නිසා තමයි අපි මේක මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව හැටියට නම් කරලා තියෙන්නේ. අපි හඳුන්වන්නේ නැහැ පෙර පාසල් අධ්‍යාපන විෂයමාලාව කියලා. මොකද අපේ රටේ ඉන්නවා අවුරුදු 2මාරේ ළමයි පෙර පාසල් තුල ආයතන තුල. එතෙන්දි පෙර පාසල් වෙන්න පුළුවන්, දිවාසුරුක මධ්‍යස්ථාන වෙන්න පුළුවන්. ඒ ඕනෙම කෙනෙකුට පාසලක් නැතුව දෙමව්පියෝ ගෙදර තියන් ඉන්නවා නම් එයාටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඒ නිසා මේකට අපි මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව කියලා හඳුන්වනවා පෙර පාසල් අධ්‍යාපන විෂයමාලා රාමුව වෙනුවට. ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මිය පැහැදිලි කළා කුමක්ද මේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ කියලා. මම අපේ හිටපු අධ්‍යක්ෂතුමන්ගේ අහන්න කැමතියි මේ විෂයමාලා සම්පාදන ක්‍රියාවලිය නැත්නම් මේ විෂයමාලා රාමුව හදන්න කොහොමද මේකට මුල පිරුවේ, කොහොමද මේ ජාතික කාර්යය ඔබතුමාලා ආරම්භ කළේ? මම කැමතියි ගැන දැනගන්න. හොඳයි, මම කැමතියි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. අපේ ආචාර්ය තලගල මැතිණිය ප්‍රවේශ වෙච්ච එකම. එතකොට අවුරුදු 0 සිට 8 දක්වා ගෝලීය පිළිගැනීමේ හැටියට හැම ළමෙක්ම මුල් ළමාවිය දරුවෝ. එතකොට මේක මේ විෂයමාලා රාමුවට පෙර අපේ දෙපාර්තමේන්තුවට මුල් ළමාවිය සංවර්ධන ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැවරිච්ච කාර්යය තමයි විධිමත් පාසලේ පළවෙනි ශ්‍රේණිය සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා ජාතික විෂයමාලාව සම්පාදනය කිරීම. එතකොට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට 13 වෙනි සංශෝධනය යටතේ විමධ්‍යගත ක්‍රමයක් යටතේ මුල් ළමාවිය සංවර්ධනය බාර වෙන්නේ පළාත්වල මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂතුමන්ලන්ට හෝ ඒ අංශයේ බාර නිලධාරීන්. අපිට ජාතික විෂයමාලාවක් හදන අය හැටියට ප්‍රශ්නයක් තිබුණා. පළවෙනි ශ්‍රේණියට පිවිසෙන දරුවන් පිවිසෙන්නේ පෙර පාසලේ සිට. ඒ සඳහා පෙර පාසල් වලට ජාතික මඟ පෙන්වීමක් විය යුතුයි කියලා අදහස් කරා අපේ දෙපාර්තමේන්තුව. ඒ පිළිබඳව ඒවකට ඇති වූ සාකච්ඡාවකට පස්සේ අපිට යුනිසෙෆ් ආයතනයේ ඒ සඳහා ශාස්ත්‍රීය
පොතපත ආදිය මෙන්ම ලෝකේ ප්‍රවණතා ගැන මූල්‍ය අනුග්‍රහයකුත් දැක්වුවා. මේ සඳහා කටයුතු කරගන්නවා. මම මෙතනදී කැමැති සිහිපත් කරන්න කෘතවේදීව අපගේ ඒ වකට හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහත්මයා එතුමා විසින් මේ කටයුත්තට දීපු උපදේශ අනුග්‍රහය ගැන අපේ රටේ හැම දරුවෙක්ම මුල් ළමාවියේදී පෙර පාසලට යනවා. ඊළඟට ප්‍රාථමික අවධියේ 1 2 ශ්‍රේණිවල ट्रेनो තුන්වෙනි ශ්‍රේණියත් අවසාන වෙනකම්ම ඉන්නේ මුල් ළමාවියේ තමයි. මම හිතන්නේ එහෙම හිතන්න ගැනීම රටකට ලොකු දෙයක්. මොකද ඒතකොට මුල් ළමාවියේ දරුවෝන්ගේ ඒ අවධියේ තමයි ඒගොල්ලන්ගේ මොළයේ සංවර්ධනය පිළිබඳ වැදගත්ම අවධිය. ඉතින් අපිට ඕනේ වුණා 1 2 ශ්‍රේණි වලට පිවිසෙන ගුරුවරු වගේම මුල් ළමාවියේ ගුරුවරු මේ දරුවන්ගේ සංවර්ධනය සඳහා ඒගොල්ලෝ හදවතින්ම දායක වෙන්න පුළුවන් අය බවට පත් කරන්න. ඒකට අවශ්‍ය මඟ පෙන්වීමක් හැටියට තමයි මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ විෂයමාලා රාමුක අවශ්‍යතාවය පැන නගින්නේ. මම කැමතියි මෙතෙන්දී සංකල්පමය වශයෙන් කතා කරන්න. දරුවන්ගේ අයිතිකාරයෝ අපි නෙමෙයි. රටේ කවුරුත් නෙමෙයි දරුවෝම. එතකොට අනිත් සියලු දෙනාම දරුවන්ගේ භාරකාරයෝ. එතකොට අපි ජාතික අධ්‍යාපන ආයතනය ගත්තොත් ජාතික අධ්‍යාපන ආයතනයත් රජයට පැවරෙන ඉහළ භාරකාරයෙකුගේ වගකීමේ කොටසක් ඉෂ්ට කරනවා. දෙමව්පියෝ කියන්නේ ස්වාභාවික භාරකාරයෝ. එතකොට නීත්‍යානුකූලව පිළිටවපු පෙර පාසලේ සිටින්නෙත් දරුවන්ගේ යම් ප්‍රමාණයකට නීත්‍යානුකූල භාරකාරයෝ. ඒ සියලු දෙනාම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වන්නේ දරුවන්ගේ උපරිම යහපත. එතකොට මම කැමතියි මේ ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමු දරුවන්ගේ උපරිම යහපත වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට දායාද කළ එකක් ලෙස දකින්න. හැබැයි මේකේ වැදගත්ම කාරණය තමයි මේ උපරිම යහපත සලසන්න මේ දෙපාර්තමේන්තුවට විතරක් බැහැ. ඒ සඳහා විවිධ පාර්ශවීය සහයෝගයක් ලබා ගත යුතුයි. මේ අවධියේ දිගටම ඒ සහයෝගය ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. මගෙන් පසුව ඒකටත් මම කැමති මේ වෙලාවේ හිටපු අධ්‍යක්ෂවරයෙක් විදියට මගෙන් පසුව හිටපු ග්‍රේසන් කුලරත්න මහත්මයා දැනට අධ්‍යක්ෂ දුර්වේදා කියන කොමුදුමනීත සෙල්වා මහත්මයා ඒ වගේම මේ කටයුත්ත දිගටම වාරව හිටපු සකුන්තලා රණසිංහ මහත්මිය සහ අපේ දෙපාර්තමේන්තුවේ මුල් ළමාවිය සංවර්ධන කණ්ඩායමට ස්තුති කරන්න. මේ කටයුත්ත මල්ඵල ගැනීම සඳහා අනිකුත් ආයතන සමග කටයුතු කරන්න. ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් හිටපු අධ්‍යක්ෂතුමන්ටත් අපි ප්‍රණාමය පුද කරන්න ඕනේ. මේ වගේ ජාතික කර්තව්‍යයක් ආරම්භ කරලා ඒ අවසානයේ දක්වා නියමුවන් විදිහට මුල සිටම කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ මුල් ළමාවිය විෂයමාලා රාමුව ඔබ දන්නවා විෂයමාලා රාමුවක් කිව්වහම මොනවද මේක ඇත්තේ? කොහොමද මේක ළමයෙකුට භාවිතා කරන්න පුළුවන්? කොහොමද මේ තුල තිබෙන අන්තර්ගතයන් මොනවද? මම ආචාර්ය තලගල මහත්මියගෙන් අහන්න කැමතියි මේ විෂයමාලා රාමුව තුල අන්තර්ගත වෙලා තියෙන මොනවද කියලා. විෂයමාලා රාමුව අන්තර්ගත වෙලා තියෙන්නේ නැත්තම් පදනම් ඉස්ලාම් කියන ඕනේ ඒක පදනම් කරගෙන තියෙන්නේ ළමයාගේ සංවර්ධනය. සාමාන්‍යයෙන් ලෝකයේ විෂයමාලා හදනකොට විෂයමාලා රාමුව ඇත්තටම හුඟක් රටවල් වල තියෙන්නේ. ඒ විෂයමාලා රාමුවේදී සමහර ඒවා විෂයන් වෙන් කරලා ඒ විෂයට ළමයා තුල සංවර්ධනය කළ යුතු දක්ෂතා මොනවද ආකල්ප මොනවද කියන එක පිළිබඳව දක්වලා තියෙනවා. අපි මෙතෙන්දී හැබැයි පදනම් කරගත්තේ ඒ වගේම තවත් බොහෝ රටවල් අපි ඇතුළු පදනම් කරගන්නවා ළමයාගේ සංවර්ධනයේ පැතිකඩවල් නැත්තම් අංශ. ඒතකොට අපිත් පදනම් කරගත්තේ ළමයාගේ සංවර්ධනයේ අංශ සහ සමහරක් ගණිතය වගේ විෂයන්. එතකොට මොන අංශද අපි පදනම් කරගත්තේ? අපි මුලින්ම ළමයාගේ සෞඛ්‍ය හා කායික සුභ සිද්ධිය කියන අංශය
අපි වෙන් කරලා ඒ සඳහා පෙර පාසල් ගුරුවරුන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳ විස්තරයක් තියෙනවා. ඊළඟට දෙවනුවට අපි ගත්ත අංශය තමයි ළමයාගේ සමාජීය හා චිත්තවේගීය සංවර්ධනය. නැත්තම් ශුභ සිද්ධිය. ඒ සඳහා ළමයාත් එක්ක ක්‍රියා කළ යුතු ආකාරය, වර්ධනය කළ යුතු විවිධ දක්ෂතා ඒ සියල්ල එකේ ඇතුළත් වෙලා තියෙනවා. තුන්වනුව භාෂාව සහ මුල්කාලීන සාක්ෂරතාව. ඊළඟට තියෙනවා ගණිත දක්ෂතා. ඊළඟට තියෙනවා නිර්මාණාත්මක කලා. එතකොට භාෂාව ගත්තොත්, භාෂාව මුල්කාලීන සාක්ෂරතාවය ගත්තොත් මේ විදිහට අපි අංශ වෙන් කරලා තියෙනවා. ග්‍රාහක භාෂාව කියලා. ග්‍රාහක භාෂාව කියලා ගත්තොත් එතෙන්දී සවන් දීම සහ භාෂා අවබෝධය. ඊළඟට තියෙනවා ප්‍රකාශ භාෂාව, ප්‍රකාශන භාෂාව. එතෙන්දී ළමයාට කතා කිරීම කියන යමක් කීමට ඇති හැකියාව. ඊළඟට ග්‍රාහක භාෂාව, ප්‍රකාශන භාෂාව. ඊළඟට අක්ෂර පිළිබඳ ළමයා එක්තරා දුරකට දැනුවත් වීම, ඒකම පෙර කියවීම සහ පෙර ලිවීම. මෙතෙන්දී හොඳට මතක තියාගන්න ඕනේ ලිවීම සහ කියවීම කියන දෙක අපි පෙර පාසල් තුළ ඉගැන්වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට ඊට ඉස්සෙල්ලා ළමයා තුළ සංවර්ධනය විය යුතු දක්ෂතා රාශියක් තියෙනවා. අන්න ඒවා සංවර්ධනය කිරීම තමයි පෙර පාසල තුළින් කෙරෙන්න ඕනේ. ඒ භාෂාව. ඊළඟට ගණිතය ගැන කතා කළොත් තර්කානුකූල චින්තනය ළමයාගේ, ඊළඟට මිනීම වගේ ගණිත සංකල්ප තියෙනවා. ඒ සංකල්ප රාශිය සංවර්ධනය කිරීම බලාපොරොත්තු වෙනවා. එතකොට නිර්මාණාත්මක කලාවලට කුමක්ද ආවරණය වෙන්නේ? ඔව්, අපි ඉස්සර මේ විෂයන් හැටියට වෙන් කරගත්ත ඒවා තියෙනවා. දැන් ඒ සෞන්දර්යයට අදාළව ඒ ටික ඔක්කොම එකට එකතු කරලා අපි නිර්මාණාත්මක කලා හැටියට තමයි වර්තමානයේ හඳුන්වන්නේ. එතකොට නිර්මාණාත්මක කලාවලට අයිති වෙනවා සංගීතය හා චලනය, ඊළඟට ඇඳීම, ඇඹීම සහ ඇඳීම, ඊළඟට අයිති වෙනවා මේ භූමිකා රංගනය සහ නාට්‍ය. නාට්‍ය කියලා කොට ලොකු නාට්‍ය නෙමෙයි. ඒකට අපි කියනවා ඩ්‍රාමා කියලා. එතකොට ළමයින්ට නැටුම් සහ පොඩි පොඩි රංගන කියලා කිව්වොත් හරිය වචනේ මං හිතන්නේ. රංගන සහ භූමිකා රංගන කියන දෙක ඔන්න ඔය දේවල් වලින් තමයි නිර්මාණාත්මක කලා කියන එක ආවරණය වෙලා තියෙන්නේ. මම ඒ ප්‍රශ්නයම යොමු කරන්න කැමති හිටපු අපේ අධ්‍යක්ෂතුමාන් සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයාට. දැන් මේ ජාතික මුල්ලමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවේ ඒ වයස් මට්ටම අනුව, ඒ කියන්නේ 3-4ට 3ට 4ට 5ට අයත් වෙන දේවල් මේකේ සඳහන් කරලා තියෙනවා. මේ මොනවද අධ්‍යක්ෂතුමනි, හිටපු අධ්‍යක්ෂතුමනි, මේ විෂය අන්තර්ගතයන් ඒවට තියෙන ඒ විෂය මේ වයස් මට්ටම අනුව? මම කැමතියි මෙතුමිය කතා කරපු දෙයට පරිසර ගවේෂණය කියන කොටසත් එකතු කරන්න. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. පරිසරයත් දරුවන් අතර වෙන ඉගෙනුම ජීවමය එකක්. ඒකට ලොකු අය මැදිහත් වුණත් ඒක වෙනවා, නැති වුණත් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහොමද දරුවන්ගේ ස්වාභාවික ඉගෙනුම පරිසරය සමග ඇති වෙන එකට මැදිහත් වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම විවිධ පෙර පාසල් වල කරන විවිධ වැඩවලින් අපි දන්නේ මොන වගේ අත්නෝමතික මැදිහත් වීම තියෙනවද දරුවන්ගේ පරිසර ගවේෂණය සඳහා. එතකොට මේ වාගේ මේ විෂයමාලා රාමුවකින් මුල්ලමාවිය අධ්‍යාපනය කෙරෙහි අපිට පුළුවන් ඒ අයට මඟ පෙන්වන්න මෙන්න මෙහෙම තමයි පරිසර ගවේෂණයට මැදිහත් වෙන්නේ. මම හිතන්නේ මේ රාමුවක වැදගත්ම දේ අවසාන ක්‍රියාකාරකම විෂයමාලාවක වගේ ලියන එකවත්. මං හිතන්නේ අවසානයේ විය යුතු, ඒ මධ්‍යස්ථානයේ විය යුතු එක වෙන එකක්වත් නෙවෙයි. ඒ මැදිහත් වීම සඳහා වන මඟ පෙන්වීම ගැන කතා කරන එක. දැන් උදාහරණයක් ලෙස මේකේ තියෙන තවත් ශේෂ්ත්‍රයක් ගත්තොත් එහෙම කායික සහ සෞඛ්‍ය පිළිබඳ යහපැවැත්ම කියන එක ගත්තොත් දැන් කායික යහපැවැත්ම අනුවංශ දෙකක් විදිහට තියෙනවා. දල චාලක සංවර්ධනය සහ සියුම් චාලක සංවර්ධනය සඳහා වන මඟ පෙන්වීම. නමුත් දැන් අපි ගත්තොත් මුල්ලමාවිය ගුරුවරු, එතකොට
මම ඒ පැත්තෙන් කතා කරන්න කැමති ටිකක් මේ අපේ අහන අයට ටිකක් හිතන්න. අපි ගුරුවරු හුඟ දෙනෙක්ම පිරිමත් පාසලට ගිහින් තියෙන්නේ ශාරීරික ක්‍රියාවන් සඳහා, සමහර විට ක්‍රීඩාවට, නැත්නම් ව්‍යායාම වලට, විවිධාකාර දේවල් වලට. ඒතකොට තවමත් වරදවා වටහා ගන්න දෙයක් තමයි මුළු පද්ධතියේම පාසල් වල PT අයලා ඉන්නවා. ෆිසිකල් ට්‍රේනින් ඉන්ස්ට්‍රක්ටර්ස්. ඒගොල්ලෝ ඉන්නේ හමුදාවල සහ වෙනත් ඒවා. පාසලේ ඉන්නේ ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක්. හැබැයි අපි ගත්තොත් බොහෝ පාසල් වල තාමත් ඒ භාවිතයේ තියෙන්නේ PT කියලා. එතකොට ඒකේ වෙනසක් තියෙන්නේ එතකොට අංක 90 කරන ව්‍යායාම. පුද්ගල කේන්ද්‍රී අණක් ඇතුව කරන ශාරීරික ක්‍රියාකාරකම්. අපි හිතමුකෝ පෙර පාසල් ගුරුවරියක් ඒ වගේ පසුබිමකින් තමයි පෙර පාසලක ශාරීරික ක්‍රියා මෙහෙවන්නේ කියලා. එතකොට එයා හිතනවා මේ මුල් ළමාවිය දරුවන්ටත් එයා හිතන විදිහේ අංක වලට ව්‍යායාම කරොත් හරි මම ශාරීරික යහපැවැත්මට අදාළ දේ කරා කියලා. නමුත් ඇත්තටම මේකේ සංකල්පය වෙන්නේ චලන ගවේෂණය කියලා. ළමයාට ළමයාගේ මූ රිද්මයක් තියෙනවා. අපි ළමයාට ඔබට තේරෙන්නේ නැති අපි පුංචි කාලේ ඉඳන් කරන මෙතන ඉඳන් අර ගහ ළඟට දුවන්න කිව්වොත් දරුවෝ දුවන්නේ ඒගොල්ලන්ගේ මූ රිද්මය අනුව. ඒකේ අපිට මේ වැඩිහිටියන්ගේ ඌමනා අනුව ඒකට ලොකු පාලනයක් කරන්න නැතුව. ඉතින් ඒ වගේ සංකල්පමය ලෙස චලන ගවේෂණයේ වගේ දෙයක් කතා කරන්න පුළුවන් අපිට මේ වගේ විෂය මාලා රාමුවක. ඒක ඇත්තටම වෙන්නේ අපි දරුවන්ගේ සංවර්ධන මට්ටමට අනුව හැම දරුවෙක්ම වෙනස් දරුවෙක් කියලා හිතලා ඒගොල්ලන්ගේ ස්වභාවික ඉගෙනුමට පෙර පාසලේ ගුරුවරිය මැදිහත් වන්නේ කොහොමද කියන දෙයට උදව් කරන එකක් තමයි මේ මඟ පෙන්නේ. බොහොම නිවැරදිව මම හිතන්නේ හිටපු අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර කුරුප්පු මහතා පැහැදිලි කළා මෙහි අන්තර්ගතය ළමයාගේ රිද්මයානුකූලව පවත්වාගෙන යද්දී එයට යම්කිසි උපකාරයක් ආධාරයක් තමයි කළ යුත්තේ. දැන් මම මේකෙන් පොඩ්ඩක් මේ විෂයමාලා අන්තර්ගතයෙන් වෙනස් වෙලා මම කැමති මේ ජාතික විෂයමාලා රාමුව දැන් සදා නිම කරලා ඉවරයි. එහෙම නැත්නම් විෂයමාලා රාමුව සකස් කරලා ඉවරයි. මේ ජාතික විෂයමාලා රාමුව කොහොමද රට තුලට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මම මුලින්ම අහන්න කැමති අපේ ආචාර්ය ඉන්ද්‍රානි තලගල මහත්මියන් ඒ වගේම අපේ හිටපු අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයාටත් මේ ප්‍රශ්නේ මම යොමු කරන්න කැමති. ප්‍රථමයෙන්ම මම ඔබතුමීගේ අදහස බලාපොරොත්තු වෙනවා ගැන. ජාතික වශයෙන් අපි කවුරුත් දන්නා මම හිතන්නේ සරච්චන්ද්‍ර මහත්තයා ඉස්සෙල්ලා කිව්වා පෙර පාසල් අධ්‍යාපනය විමධ්‍යගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ ඇත්තටම බලධාරීන් පළාත් වලට තමයි මේකේ අයිතිය විමධ්‍යගත වීම වෙලා තියෙන්නේ අපේ ව්‍යවස්ථාවෙන්. ඉතින් ඒ හින්දා ඇත්තට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ පළාත් බලධාරීන් යටතේ. එතකොට දැන් වෙනකොට හැම පළාතකම වාගේ පළාත් දෙකක් විතර ඇරුණු එකක් හෝ දෙකක් කරනකොට මේ බලධාරීන් නැත්තම් වෙනම ඔතොරිටි කියලායි එහෙම නැත්තම් වෙනම ඒකක කියලා සමහර තැනක තියෙනවා අධිකාරී කියන වචනය. අධිකාරී සහ බියුරෝ කියන වචනය ඒ විදිහට කාර්යාංශ ඒ විදිහට ස්ථාපිත කරගෙන තියෙනවා මේ පෙර පාසල් අධ්‍යාපනයේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන්. එතකොට මේ විෂයමාලාව ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍ය බාර වෙලා තියෙන්නේ මේ පිළිබඳව බලය ලබා දී තියෙන ඒ ආයතන. එතකොට මේ ආයතන හරහා තමයි මේක ක්‍රියාත්මක කෙරෙන්නේ. එතකොට මේකේ දැනට විමධ්‍යගත වෙලා තිබුණට අධ්‍යාපන අමාත්‍යාංශය තමයි මේ ජාතික වශයෙන් පරිපාලනය සම්බන්ධවදී තාම එළි දක්වලා නැහැ. නමුත් මේ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධව කිසියම් ප්‍රතිපත්තියක් දැනට නිර්මාණය කරමින් යනවා. එතකොට ඒ ප්‍රතිපත්තියට අනුව පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධව ජාතික මට්ටමින් ඒකකයක් ස්ථාපිත කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. එතෙන්දී මම හිතන්නේ
මධ්‍යම රජයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊළඟට පළාත් වශයෙන් පළාත්වල මේ ස්ථාපිත කර තියෙන මේ ආයතන මේගොල්ලෝ එක්ව තමයි මේ විෂයමාලාව පෙර පාසල් තුර ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන්නේ. එතකොට ඒ එක්කම වාගේ මේ ආයතන වලින් පත් කරපු නිලධාරීන් ඉන්නවා පෙර පාසල් අධ්‍යාපනයට සම්බන්ධයෙන් කටයුතු කරන සංවර්ධන නිලධාරීන්. එතකොට ඔවුන් හරහා ඒ කියන්නේ ඔවුන්ව මේ විෂයමාලාව කොයි ආකාරයටද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක පිළිබඳව ඔවුන්ට පුහුණුවක් ලබා දීලා ඔවුන් හරහා නැවත ගුරුවරුන් පුහුණු කිරීම තමයි අපේක්ෂා කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනයත් සමග එක් වෙලා. ඒක තමයි දැනට සැලසුම් කරලා තියෙන ක්‍රියාවලිය හැටියට මට දක්වන්න පුළුවන් වෙන්නේ. ඔව්. මම හිටපු අධ්‍යක්ෂතුමන්ටත් එම ප්‍රශ්නයම යොමු කරනවා. ඔබතුමාගේ අදහසක් තියෙනවා නම් මේක කොයි ආකාරයෙන්ද අපේ ඉන්ද්‍රානි තර්ගල මහත්මිය ප්‍රකාශ කළ දෙයට තවත් කරුණක් එකතු කරලා පැහැදිලි කරන්නකෝ. මට එකතු කරන්න තියෙන වැදගත්ම දේ තමයි මේක එකම ආයතනයකටවත් එක දෙපාර්තමේන්තුවකටවත් තනිව කළ හැකි කාර්යයක් නෙවෙයි. මේක සංවර්ධනය කරනකොටත් එකතු වෙච්ච මුල්ලමාවියේ දරුවන්ට බලපාන විවිධ ආයතන තියෙනවා. ඒ ගැන මම කැමති මේ වෙලාවේ මම විශ්‍රාම යාමෙන් පසු වුණත් මේ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් වැඩ කරපු මහාචාර්ය ප්‍රසාද් සේතුංග අධ්‍යක්ෂ ජනරාල්තුමාට ස්තුති කරන්න. එතුමා තමයි මේකේ වැඩියෙන්ම නායකත්වයක් දුන්නේ බහුපාර්ශවීය ප්‍රවේශය. ඒ කියන්නේ ජාතික අධ්‍යාපන කොමිසන් සභාවට ඊළඟට අපි ගත්තොත් ජාතික ළමා ලේකම් කාර්යාලයට පළාත්වල සියලු නිලධාරීන්ට මුල්ලමාවිය ඒකකවල සියලු නිලධාරීන්ට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකක සියලු දෙනා එකතු වෙලා මේ පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් ඇති වුණා. ඒ සඳහා නායකත්වය ගත්ත එතුමා. ඒ ගැන මම ඊටාම කෘතවේදී වෙන එතුමාට මේක බහුපාර්ශවීය. එතකොට මේක පළාත්වලට යාමට මුල් වුණත් පළාත්වල මුල් ළමාවිය සංවර්ධන අධිකාරී හැම පළාතකම වැඩ කරන මේ එක් එක් දරුවන්ට බලපාන පාර්ශවවල සියලු ආයතනවල සහයෝගී ප්‍රවේශයකින් තමයි මේක රටට යන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මුල් ළමාවිය සංවර්ධනය භාර වෙලා තියෙන්නේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට. ඒකේ වෙනම තියෙනවා ජාතික ලේකම් කාර්යාලය කියලා ළමා සංවර්ධනය සම්බන්ධිත. මේ විෂයමාලාව සංවර්ධනය කිරීමේදී මෙම ආයතන මේක ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශය වුණාට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් එකට එකතු වෙලා තමයි මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ මුලින්ම ඉල්ලීමකුත් කෙරුවේ විෂයමාලාවක් අවශ්‍යයි කියන එකත් ඒ වගේම තමයි ඒ ක්‍රියාවලියේදී ක්‍රියාත්මක කිරීමේදී බොහෝ දුරට ළමා සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලධාරීන් විශේෂයෙන් සංවර්ධන නිලධාරීන් හරහා තමයි ඔවුන් පුහුණු කරලා ඔවුන් හරහා තමයි ඔවුන් සහ පළාත්වලත් ඉන්නවා සංවර්ධන නිලධාරීන් මේ භාරව ඒ සියලු දෙනාම පුහුණු කරලා ඔවුන් හරහා තමයි ගුරුවරුන් පුහුණු කරන්නේ. විශේෂ කාර්යභාරයක් ළමා සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙනුත් දායකත්වයක් මේ විෂයමාලාව සම්බන්ධයෙන් තියෙනවා. මම කැමති තවත් කරුණක් එකතු කරන්න මෙතුමිය පවසපු දෙයට අපි ගත්තොත් මේක අපි හිතන්න ඕනේ ළමයාගේ උපරිම යහපත සඳහා වන සාමූහික සහයෝගී උත්සාහයක් කියලා. සාමූහික සහයෝගී උත්සාහයක් කියලා. මොකද මේ දරුවන්ට අමාත්‍යාංශ නැහැ. දරුවන්ට ආයතන නැහැ. දරුවන්ට දරුවෝ දන්නේ. හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ වෙනුවෙන් බොහෝ දේවල් කරන්නටත් බෑ. එතකොට දරුවන්ගේ අයිතිකාරය විදිහට නෙවෙයි භාරකාරය විදිහට. ඉහළ භාරකාරය විදිහට රාජ්‍ය ආයතන, ස්වභාවික භාරකාරය විදිහට දෙමාපියන් සහ නීත්‍යානුකූල භාරකාරය විදිහට ඒ දරුවන්ගේ වගකීම් පැවරන සියලු දෙනා ඇත්තටම තේරුම් අරගෙන දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය තේරුම් අරන් මේක ක්‍රියාත්මක කරොත් තමයි මේක දරුවන්ට යහපතක් වෙන්නේ. එහෙම නුනොත් මේ අපි
දරුවන්ගේ අයිතිකාරයෝ යන අදහසින් මේක ඉදිරිපත් කරොත් මං හිතන්නේ දරුවන් අනාගත පුරවැසියන් විදියට එකතු වෙන්නේ නැහැ කියලා. මං කැමතියි අපේ ආචාර්ය තලගල මැතිණියට ආරාධනා කරන්න මේක ආයෝජනයක් කියලා අපි කතා කරනවා. මේ මුල්ලමාවියට තමයි වැඩිම ආයෝජනයක් වෙන්නේ. ඒ වගේම අපි මුල්ලමාවි වැඩ කරන අයට කියන්නේ බ්‍රේන් බිල්ඩර්ස්ලා කියලා. ඒ කියන්නේ මොලේ අවශ්‍ය අනාගතයට අවශ්‍ය පද්ධති තනන්නම් කියලා. වැඩිහිටියන්ගේ අධ්‍යාපනය ඊළඟට ද්විතීක අධ්‍යාපනය පිළිබඳ අපි කරන්නේ ඒවා නඩත්තු කිරීමක් පමණයි. එතකොට මේ මුල්ලමාවියට එන ඔක්කොම බ්‍රේන් බිල්ඩර්ස් අපේ පෙර පාසලේ ගුරුතුමිය පවා ඒ සියලු දෙනාට ඒ සියලු දෙනාගේ සහයෝගී ප්‍රවේශයකින් උපරිම වශයෙන් මේක හැම පළාතකම අරන් යන එක තමයි මං හිතන්නේ අනාගතේ විය යුතු දේ. ඒකෙදි මම කැමතියි හුඟක් කතා කරන්න මේ ඒ පළාත්වල තියෙන භූගෝලීය සහ සංස්කෘතික වෙනස්කම්. ඒවට නිදහසක් තියෙනවා. මේ රාමුවක් තියෙනවා. ඒකටම පළාතට තියෙනවා. ඒගොල්ලන්ගේ පළාත තුලත් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒගොල්ලේ පරිසරය වෙනස්, සංස්කෘතික ප්‍රවේශ වෙනස්. ඒ සියල්ල මේකට ඇතුල් කරගෙන ඒගොල්ලන්ට පුළුවන් පළාත තුල නිර්මාණයක් කරගන්න. පළාත ඇතුලේ අපේ මුල්ලමාවියේ ගුරුතුමියන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මධ්‍යස්ථානය තුල අලුත් නිර්මාණ කරන්න. මම හිතන්නේ එහෙම අලුත් දේ නිර්මාණය වෙමින් මේක තවදුරටත් දියුණුනොත් තමයි අපි රටක් විදියට සතුටු වෙන්න පුළුවන් කියන එක තමයි. මම මේ කතාවම තව දිගුවක් ලෙස ගිහිල්ලා මේ විෂයමාලා නැත්නම් මේ ජාතික විෂයමාලා රාමුව ක්‍රියාත්මක වෙද්දී ගුරුවරු විදිහට දෙමව්පියෝ විදිහට කුමන දායකත්වයක්ද සපයන්න ඕන කියලා මම ඔබ දෙපළගෙන් අහනවා. මුලින්ම මම කැමති මේ පිළිබඳව අදහස දැනගන්න ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මියගෙන්. ඔව් මෙන්න මෙහෙම දෙයක් අපේ රටේ තියෙනවා. ළමා සංවර්ධනය කියලා කියන්නේ ඇත්තටම දෙපාර්ශවයේ එක්ක කළ යුතු දෙයක්. නමුත් අවසනාවකට වාගේ දෙමව්පියෝ හිතනවා ඉස්කෝලේකට ගිහින් දැම්මහම ඉස්කෝලේට තමයි ළමයාගේ ඒ සියලු දේ බාර වෙලා තියෙන්නේ කියලා. අනිත් පැත්තෙන් පෙර පාසල් ගුරුවරිය හෝ පාසල් ගුරුවරුන් හෝ ළමයාගේ ඉගෙනීම සම්බන්ධවදී දෙමව්පියන් හවුල් කර ගැනීම පිළිබඳව තාම අපේ රටේ මේ ඒ තරම් දුරට හිතන්නේ නැහැ. දැන් දියුණු රටවල් ගත්තොත් බොහෝ වෙලාවට දෙමව්පියොත් එක්ක එකට එකතු වෙලා තමයි දරුවාගේ සංවර්ධනය ගැන කටයුතු කරන්නේ. මේක මගේ පෞද්ගලික අත්දැකීමක් මම දන්නවා. එක ළමයෙක් ඒ ළමයාගේ මේ හුඟක් මම දැක්කා ඒ ළමයාගේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා. ඒක අම්මලත් එක්ක කතා කරලා හදාගන්න පුළුවන්. මම ඇහුවාම ඇයි අම්මලා එක්ක කතා කරන්නේ නැත්තේ කියලා. ඒගොල්ලෝ ගුරුවරුන් ගාව තියෙන අදහසක් අම්මලා දන්නේ නැහැ. ඊගාවට අම්මලා බනිනවා. දැන් කිව්වොත් අම්මා තේරුම් ගන්න නැහැ. අම්මා හැමම ළමයට බැන බැන යනවා. ඒ හින්දා අපි කියන්නේ නැහැ. එතකොට අම්මා දන්නෙත් නැහැ මේ ළමයාගේ තියෙන දුර්වලකම්. ගුරුවරයා දන්නවා ඒ උනාට ඒවා හදන්න නම් අම්මා එකතු කරගන්න ඕනේ. ඒ දෙක කෙරෙන්නේ නැහැ. ඉතින් අපි මේ විෂයමාලා රාමුවේ ඇතුල් කරලා තියෙනවා දෙමව්පියොත් එක්ක කොයි ආකාරයටද වෘත්තීය වශයෙන් ගුරුවරු කටයුතු කළ යුත්තේ කියලා. එතකොට මේක හැදෑරුවොත් කොයි ආකාරයකටද දෙමව්පියන් එක්ක කටයුතු කළ යුත්තේ. දෙමව්පියෝ මගහැරලා කොහොමටවත් විශේෂයෙන් ওই වයසේ ළමෙක්ව අපිට පෙරපාසල් ගුරුවරයෙක් විතරක් හදාගන්න බෑ. ඉතින් ඒ නිසා විෂයමාලා රාමුවේ තියෙන මේ මෙතෙන්දී අපි කියලා තියෙනවා ගුරුවරුන්ට පෙරපාසල් පරිසරය සකස් කරගන්නේ කොහොමද, ඊළඟට එක එක ළමයාට ගැළපෙන අයුරෙන් කොහොමද විෂය දැන් අපි හිතමු අපි දීලා තියෙන දේවල් අපි දීලා තියෙනවා මෙන්න මේවා අන්තර්ගතය කියලා. ඒ අන්තර්ගතයට සැලසුම් කරන්නේ කොහොමද? ඒ සැලසුම් කිරීමේදී ළමයාත් සහභාගී කරගෙන දෙමව්පියොත් සහභාගී කරගෙන කරන්නේ කොහොමද? ඒ පිළිබඳව අපි විෂයමාලා රාමුවේ ඇතුල් කරලා තියෙනවා. විශේෂයෙන් මේ විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට සිද්ධ වෙනවා දෙමව්පියොත් එක්ක එකට එකතු වෙලා තනි තනි ළමයා ගැන බලලා ඒ විෂයමාලාව ක්‍රියාත්මක කරන සහ අපේ මූලිකම අරමුණ වෙන්නේ නැත්නම් අපේ පරමාර්ථය වෙන්නේ මේ ළමයා හැඩගැස්වීම. ඒ ළමයා අනිත් ළමයාට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද හැම ළමෙක්ම
තමාට ආවේනිකෝ ගති ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හඳුනාගෙන කිරීමේදී අම්මලා තාත්තලා අයින් කළ කරන්න බෑ. ඒගොල්ලන්වත් ප්‍රජාව ඒ හැම දෙනාගේම සහයෝගයෙන් කරන්න ඕනේ. ඒ පිළිබඳව වෙනම විෂයමාලා රාමුවේ අපි දක්වලා තියෙනවා. හරි මම මේ පිළිබඳව අපේ හිටපු අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයාගෙන දැනගන්න කැමති ගුරුවරු සහ දෙමව්පියෝ විදිහට කුමන දායකත්වයක්ද මේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා කළ යුත්තේ නැත්නම් තමන්ගේ දරුවා කොහොමද නිවැරදිව මේ රටට අනාගතයට පුරවැසියෙක් නැත්නම් යහ පුරවැසියෙක් විදිහට කොහොමද දායාද කරන්නේ මුල් ළමාවියේදී කියලා කොහොමද ගුරුවරු සහ දෙමව්පියෝ දායක වේ යුත්තේ කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරු සහ දෙමව්පියෝ කියලා. මම මුලින්ම දෙමව්පියෝ ගැන ගොඩාක් අපේ ආචාර්ය තලගල මෙතනින් කතා කරපු හින්දා මම ගුරුවරු කියන එකට එන්න කැමති. මෙතන ගුරුවරු කිව්වම මම දකින විදිහට මුල් ළමාවියේ ගුරුවරු අපේ මුල් ළමාවියේ මධ්‍යස්ථානවල නැත්තම් ඔබ කලින් සඳහන් කළ විදිහට හැමෝම දන්න පෙර පාසල් ගුරුවරු කියන අයට පොඩි ගැටලුවක් තියෙන මං හිතන්නේ ඒගොල්ලන්ගේ මේ රාමුව ක්‍රියාත්මක වීමේදී ඒක හැමින් අඩු වෙලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නයක් විධිමත් පාසලට සරිලන ලෙස මේ දරුවන් සංවර්ධනය කරන්න දෙමව්පියන්ගේ බලපෑම් මත යමක් කරන එක. නමුත් අපේ දැන් බොහෝ කලකට පෙර ඉඳන් අඳුන්වල දින සංකල්පයක් තමයි සුමට සංක්‍රාන්තිය කියන්නේ. ඒ කියන්නේ පෙර පාසලේ කියලා දෙමව්පියෝ වැඩියෙන්ම භාවිතා කරන වචනේ අපි භාවිතා කරන මුල් මාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ සිට විධිමත් පාසලේ එක ශ්‍රේණියට යනකොට මේ සුමට සංක්‍රාන්තිය. ඒ සංක්‍රාන්තිය ගුරුසු ගැප් තියෙන එකක්, පරතර තියෙන එකක් නෙවෙයි. දරුවන්ට ලේසියෙන් ප්‍රවේශ විය හැකි සංක්‍රාන්තියක්. මේ ගුරුවරු දෙගොල්ල අතරත් යම් සම්බන්ධයක් තිබිය යුතුයි. පළවෙනි අවධියේ පළවෙනි ශ්‍රේණියේ ගුරුතුමිය සහ පෙර පාසලේ ගුරුතුමිය අතර. ඒ අදහස සුමටයි කිව්වම ඒක සුමට වෙන්න ඕනේ දරුවන්ට. මම කැමති අපේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න. ඔබ දරුවන්ට ඔවුන්ගේම රිද්මයකට වැඩෙන ක්‍රියා කරන ඒ වගේම ඔවුන්ගේ ස්වභාවික ඉගෙනුමට බොහොම බුද්ධිමත්ව මැදිහත් වෙන ගුරුවරු වශයෙන් ක්‍රියා කරන්න කියලා. ඒ වගේම මම කැමති අපේ පළාත්වල නිලධාරීතුමන්ලාගෙන් සහ පළාත්වල නායකයන්ගෙන් ඉල්ලන්න මේ විෂයමාලා රාමුවට අනුගත වෙලා ඔබේ ප්‍රදේශයේ සංස්කෘතියට ඒ වගේම භූගෝලීය තත්ත්වයට සහ පරිසර තත්ත්වයට යොමු වන දියුණු ඉගෙනුම් අවස්ථා නිර්මාණය කරන්න කියලා ඔබේ පළාතේ දෙමාපියන්ගෙන් විශේෂයෙන් ඉල්ලන්න කැමති. ඔබේ දරුවන්ගේ අයිතිකාරය නෙවෙයි ඔබ ස්වභාවික භාරකාරයෙක්. ඒ නිසා ස්වභාවික භාරකාරයෙක් විදියට ඔබේ උපරිම යහපත සඳහා මේ දරුවන්ට උදව් කරන්න කියලා ඉල්ලන්න කැමතියි. ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ ජාතික කර්තව්‍යයේ තියෙන අනාගත ඵලය කුමක්ද කියලා. මේ තියෙන්නේ අපේ අනාගත පරම්පරාව නිවැරදි දිශානතියකට යොමු කරන ආකාරය. මෙය නිවැරදිව කළොත් ගුරුවරු, දෙමව්පියෝ, ඒ වගේම මේ අධ්‍යාපන ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ වුණොත් අපි මේ සංවර්ධනය වෙමින් පවතින රටකට වඩා අපි මනුෂ්‍යයන් විසින් මානුෂික සංවර්ධනය සහිත පිරිසකුත් සංවර්ධනය වෙච්ච රටකුත් අපිට දකින්න පුළුවන්. එහෙමනම් අද මෙම වැඩසටහන සහභාගී වුණු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මුල් ළමාවිය සහ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ හිටපු අංශ ප්‍රධානී, ඒ වගේම ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ හිටපු සමාජික ආචාර්ය ඉන්ද්‍රාණී තලගල මහත්මියට ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂතුමන් වන සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයාටත් අපි බෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා.